දෙවනිනම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. ඇත්තටම කියනවා නම් මට මේ වෙලාවේදී මේ ගැන ඔයත් එක්කම කතා කිරීමට chance එකක් ලැබිලා තියෙනවා කියලයි මට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් මට ඔයාලට මේ වෙලාවේ මතක් කරලා පෙන්වන්නට පුළුවන් කමක් තියෙනවා. සමාධිගේ ජීවිතේ තියනවා නේද? සමාධිගේ ජීවිතේ කවදාවත් නැති විදියකට වෙනස් කරන්න කටයුතු කරගෙන ඉන්නවා කියන කාරණාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කැමැත්ත පළ කරනවා කියලයි මට මේ වෙලාවේදී මතක් කරන්නට පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් ඔයා විශ්වාස කරන්න මෙන්න මේ කාරණාව ගැන මම මෙන්න මේ මොහොතේදීම කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සිහිපත් කරන්නටත් පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔයා නොදන්න දෙයක් මට මේ වෙලාවේදී කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දැන් රණජීවලාට සමාධිත් එක්ක කේන්ති යන එක කොයි වෙලාවකවත් වළක්වන්න පුළුවන් දෙයක් විදියට මටවත් ඔයාටවත් පේන්නේ නැහැ කියන කතාව ගැන කියන්න ඕනේ. මොකද රණජීවගේ ජීවිතේ රණජීව අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ කාරණාවකට මුලපුරලා ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලම අපිට සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම කතා කරන්නට උවමනාවක් තියාගත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක තවදුරටත් සිහිපත් කරන්නට කැමති වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම සිහිපත් කරන්නටත් උවමනාවක් ඇති කරගෙන තියෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට මතක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි තව දෙයක් හොඳටම තේරුම් ගන්නට උවමනාවක් තියෙනවා. ඉතින් ඒ ගැන මට මෙන්න මේ විදිහේ අදහසක් ඔයත් එක්ක එකතු වෙලා කතා කිරීමට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම මතක් කිරීමටත් බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්කම එකතු වෙලා සිහිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔයා නොදන්න දෙයක් මට ඔයාට මතක් කරලා දෙන්න පුළුවන්. දැන් ඉතින් බිමල්ගේ කේස් එකටත් ඇත්තටම සමාජය තුල කට්ටියනේ මහන්සි උනේ. ඒ විතරකුත් නෙමෙයි. තව දෙයක් අපිට මෙතනදී කතා කරන්නට ඉඩකඩක් හදලා දෙන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කිරීමටත් උනන්දුවක් තියාගෙන ඉන්නේ කියන කාරණාව ගැන අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව අද වීඩියෝ එක හරහා අපි හැමෝටම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා. කොහොම වුණත් ඔයා දන්නවද පසු කාලීනව මේ වගේ දෙයකට අපිට මුහුණ පාන්න සිදුවේවි කියන කාරණාව ගැන අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නට chance එකක් උදා කරගන්න වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මම ඔයාලට මතක් කරලා දෙනවා. රණජීවට ඉදිරියේදී සමාධියට කරදරයක් යන තමන්ගේ පුතාට කොහෙත්ම කැමැත්තක් ඇති කරගත්තේ නැහැ කියන තැන ඉඳගෙන වැඩ කටයුතු කරනකොට ඇත්තටම කියනවා නම් සමාධි ඉස්පිරිතාලය යන විදියටම පහර දීමක් සිදු වෙලා තියෙන වෙලාවකදී අනුහස් කියන රණජීවට බනින හැටි අපිට බලන්න පුළුවන්.